හෙලෝ මේ වීඩියෝ කියන්නේ කටෙන්ට් ක්‍රියේටර්ස් කරන කට්ටියට නැත්නම් ටියුටෝරියල්ස් යන ඊට පස්සේ වීඩියෝ ලෙසන්ස් කරන කට්ටිය කෝස් කරන කට්ටිය තමයි මේ වීඩියෝ එක ගේන්නේ. හරිද? මේ දැනට ඔයා මේ ලෙසන් යූස් කරන ස්ක්‍රීන් රෙකෝඩ් යූස් කරනවා. ස්ක්‍රීන් රෙකෝඩ් යූස් කරද්දී සාමාන්‍යයෙන් දැනටම තියෙන ස්ටැටික් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ නෝමල් අපි ස්ක්‍රීන් රෙකෝඩර්ස් පාවිච්චි කරලා මේ ඒ වීඩියෝ එක අරන් ආයෙ වෙන සොෆ්ට්වෙයාර් එකකට දාලා එඩිට් කරලා කරන එක තමයි කරන්නේ සාමාන්‍යයෙන්. ඉතින් මම මේකට විසඳුමක් විදිහට සොෆ්ට්වෙයාර් ගෙනල්ලා තියෙනවා. දැනට මීට කලිමුත් මේ වගේ දේවල් තිබිලා තියෙනවා. හැබැයි මම මේක ඩෙවලොප් කරලා තියෙනවා සෑහෙන ෆීචර්ස් තොගයක්. හරිද? වෝටර්මාර්ක්ස් නැහැ. ඔයාට කැමති නම් ඔයාගේ වෝටර්මාර්ක්ස් එනේබල් කරලා දාගන්න පුළුවන්. ඊට අමතරව දැන් වීඩියෝ එක අපි ස්ක්‍රීන් රෙකෝඩ් කරන් පස්සේ මේ එඩිට් කරනවානේ. එඩිට් කරද්දී ඒකට සාමාන්‍ය කන්ටෙන්ට් එකට අදාළව මේ ස්ක්‍රීන් රෙකෝඩ් අදාළ තැන් zoom in out ඊට පස්සේ වෙබ් කෑම් එක තියෙන තැන රීප්ලේස් කරන එක ෆීචර්ස් අපි දෙනවා. ඒක අපි මැනුවල් එඩිට් කරන්න බෑ. මැනුවල් එඩිට් කරන එකට විසඳුමක් විදිහට තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම් මේකේ පොඩ්ඩක් වැඩ කරන විදිහ. පොඩ්ඩක් ඒකත් එක්ක අදහස් ගන්න. සාමාන්‍ය මෙතන අපි එක එක තැන යන තැන් වලට අදාළ තැන ફોකස් කරලා වැඩේ වෙනවා. හරිද? ඔය විදිහට දැන් හිතන්න අපි මවුස් එක කර්සර් එක තියෙන තැනට අදාළව zoom කරන එක තමයි මේකේ තියෙන්නේ ගොඩක් වෙලාවට. හරිද? ඒ වගේ දැන් අදාළ තැන් වලට ඇනෝෂන් වැටෙනවා. ඊට පස්සේ වෙබ්කෑම් රීප්ලේස් කරන්න පුළුවන්. ගොඩක් ෆීචර්ස් තියෙනවා. මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් ඔයා වෙන තැනකින් අරන් යූස් කරනවා නම් මාසෙකට ඩොලර් 30ක් විතර ගෙවන්න ඕනේ. වාර්ෂික ඩොලර් 200ක් 300ක් විතර ගෙවන්න ඕනේ. ඉතින් මේක මම මේ හඳුන්වා දෙන එකත් එක්ක ඉස්සරහට ඔයාට මේ මාසය ඇතුළත අද ඉඳලා මාසයක් ඇතුළත one time payment එකක් විදිහට ගන්න පුළුවන්. මේ සොෆ්ට්වෙයාර් එක මේ ගාන දෙන්නේ නිකන් ප්‍රොමෝෂනල් ප්‍රයිස් එකක් විදිහට විතරයි මගේ කැමැත්තට. දැන් මටත් මේ දේවල් ගන්න බැරි වුණ නිසා තමයි ඉතින් මම මේ ප්‍රයිස් එකට දෙන්නේ මේ ප්‍රොමෝෂන් එකකින් හින්දා. හරිද? මාසෙකට රුපියල් 5000කට මාසෙ කියන්නේ මේ මාසය ඇතුළත ගන්න රුපියල් 5000කට මම මේක කරනවා. ඔයා කැමති නම් විතරක් ගන්න. වැඩි විස්තර සඳහා දෙනවා මට WhatsApp message එකක් දාන්න. මේ description එක සහ මේකේ කරන්න පුළුවන් වැඩි කාලය ටික මම විස්තර දාලා තියෙනවා. මේක තමයි මේ කරන පළවෙනි වීඩියෝ එක. හරිද? සොෆ්ට්වෙයාර් එක. සොෆ්ට්වෙයාර් එක නම Desktop Freak version එක V17 කියලා තියෙනවා. හරිද? මේක 17 කියන දාන්න හේතුව මම අර ටෙස්ට් කරන්නත් එක්ක version එකින් එක මේවා කළා දාලා දෙනවා 17 කියන්නේ. හරිද? මේක මේ අර stable විදිහට ගන්න ඕන හින්දා මම එකින් එක අර මගේ ආසාවට version තියෙන විදිහ මට වැදගත් නෑ. මට සොෆ්ට්වෙයාර් වැඩ කරන විදිහට නේ ඕන. ඉතින් version එක ගැන හිතන්න එපා. මේ සොෆ්ට්වෙයාර් එක හදලා තියෙන්නේ දැනට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. දැනට මගේ වීඩියෝ කරන්නේ ඒකෙන්. ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා. ඉතින් මම මේක මේ විදිහට සාධාරණ මුදලකට දෙන්න කතා කරනවා. මාසයක් ඇතුළත ගාන විතරයි මේ ගාන දෙන්නේ. සොෆ්ට්වෙයාර් ඇක්ටිවේෂන් කී එකක් එක තමයි මේක වැඩේ වෙන්නේ. මේ ඕන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න ඒ ගාන දෙනවා. මේ වෙන කෙනෙක්ට අරන් මේක ක්‍රැක් කරලා හෝ වෙන මුකුත් කළා හරි එහෙම ගන්න බෑ. මේක කෝඩ් එක බලන්න බැරි වෙන්න හදලා තියෙන්නේ. හරිද? මේ කී ඇක්ටිවේෂන් එක කරොත් විතරයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් අර එක්ස්පර්ට් කෙනෙක්ට පුළුවන් වුණොත් එහෙම පුළුවන් වෙයි. එහෙම මේ ලොකු දේවල් කරන්න සාමාන්‍ය යූසර් කෙනෙක්ට පාවිච්චි කරන විදිහ තමයි හදලා තියෙන්නේ. ලොකු සංකීර්ණ දේවල් මේක නෑ. ඔයාලට ඔයාගේ වෝටර්මාර්ක් එකක් දාන්න පුළුවන්. කැමති නම් ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් ඇඩ් කරන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ මේ වීඩියෝ එක මේක කරන්න ඕනේ මේ වීඩියෝ එක දැකලා නම් තව කෙනෙක්ට අනිවාර්යෙන් ෂෙයා කරන්න.